ධර්ම ශ්‍රවණ විලාසී පාරමිත පිටුතුනි දැන් මේ පින්වත් හැම දෙනාම නවන්තුන් බොහෝ දවසේ විහාරස්ථානයට පැමිණිලා සිල් සමාදන් වෙලා හිතේ තියෙන කෙලෙස් ධර්මයන් අඩ යටපත් කිරීම සඳහා කෙලෙස් ධර්මයන් පුරන් කිරීම සඳහා වෙහෙස මහන්සි වෙන මේ අවස්ථාවේ දැන් බලාපොරොත්තු වන්නේ උදෑසන ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නටයි හැමදෙනාම සූදානමින් ඉන්නේ. මේ දේශනාව සඳහා දායකත්වයේ දරනු ලබනවා අපේ සුරේෂ් මහත්මයා ඇතුළු ඒ පවුලේ හැමදෙනා. ඒ බලාපොරොත්තු වෙනවා මේක වසරකට පෙර මේ පරලොව යන්නට යෙදුන නන්දා අලහකෝන් මහත්මියට තමන්ගේ ඥාතිවරියට පින්කෙන් අනුමෝදන් කරා. අපි පළමුවෙන්ම මේ දායකත්වයේ දක්වන නැත්නම් බලාපොරොත්තු වෙන ආරමුණු එලෙසම සඵල වේවා කියලා සාස්ත්‍රය පවත්වලා ධර්ම දේශනාව ශ්‍රවණය කරමු. හොඳයි පින්තුනි, අද දවසේ ඔබ හැම දිනාටම මේ ධර්ම දේශනාව තුළ අපි පැහැදිලි කරන්නට මාතෘකා කරගන්න යෙදුනේ මෛත්‍රී පාරමිතාව පිළිබඳවයි. හැම දිනම මේ දේශනාව බොහොම උනන්දුවෙන් වමනාවෙන් තමන්ගේ ජීවිතයට යහපත සලසා ගැනීමේ අදහසින්ම දේශනාව ශ්‍රවණය කරන්න. පිටුතුනි, ඔබ හැම දිනම මේ මෛත්‍රිය කියන කාරණාව ගැන කරුණු ඕනෑතරම් අහලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි කුඩා කාලයේ ඉඳලාම බෞද්ධයන් හැටියට පුහුණු කරන එක භාවනා ක්‍රමවේදයක් තමයි මෛත්‍රී භාවනාව. ඉතින් ඕක සාමාන්‍යයෙන් අපි එදිනෙදා ජීවිතයේ වන්දනාමාන කරනකොට එමත් නැත්නම් සවස නිින්දට යනකොට මේ ආදී වශයෙන් කොයි තැන්වලදී හරි අපි මේ මෛත්‍රී භාවනාව වඩනවා. මම හිතන්නේ මෙතන ඉන්න හැම දෙනාම ජීවිතේ එක හැමදාම දවසක එක වතාවක් හරි මේ මෛත්‍රිය ඔබ වඩනවා ඇති. බොහෝ විට අපේ බෞද්ධයන් අනිකුත් භාවනා වලට වඩා මේ මෛත්‍රිය වඩන්න බොහොම කැමැත්තක්, උනන්දුවක්, වමනාවක් දක්වනවා. අද දේශනාව තුළ මේ මෛත්‍රී භාවනාව සහ මෛත්‍රී පාරමිතාවක් වෙන්නේ කොහොමද කියන කාරණාව තමයි ඔබට තේරුම් ගන්නට හැකියාව ලැබෙන්නේ. ඉතින් ඔබ මේ දවස්වල දැකලා ඇති සමහර වෙලාවට ඔබ සමාජ මාධ්‍ය නැත්නම් රූපවාහිනිය නරඹනවා නම් ඔබ හැමදෙනාම දැකලා ඇති විශේෂයෙන්ම මේ දවස්වල ඔය ඇමරිකාවේ ටිබෙට් ජාතික වික්ෂුන් වහන්සේලා 19ක් පමණ සාම චාරිකාවක පයින් ඇවිදගෙන යනවා. උන්වහන්සේලා විවිධ රටවල පයින් ඇවිදගෙන යන්නේ. ඉතින් ඒ ගමන තුළ උන්වහන්සේලා ලෝකයාට පෙන්වන කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ ලෝකෙ සියලු දෙනාට මෛත්‍රී කරන්න ඕනේ කාරණා. යුද්ධ, කෝලාහල, ඒ වගේම රණ්ඩු සරුවල් මේ හැම දෙයක්ම ලෝකයේ ඇති වෙන්නේ මෛත්‍රිය නොමැති තැන. නිසා උන්වහන්සේලා මේ ලෝකයේ හැම දිනාටම නැවත සිහි කර ගන්නට, මතක් කර ගන්නට කාරණාවක් විදිහට සිහිපත් කරමින් උන්වහන්සේලා නොයෙක් රටවල් වල ඇවිදමින් මේ පාගමන යනවා. මේ මෛත්‍රිය කියන එක අද ලෝකයට අත්‍යවශ්‍ය කාරණාවක් වෙලා තියෙනවා. මේ ලෝකයේ ගත්තාම අපිට මහා කරදර නැති වුණාට
අද සමහරක් පැතිවල සමහරක් ලෝකේ සමහරක් රටවල් වල මිනිසුන්ට කන්න බොන්න ටිකවත් නැති වෙලා තියෙනවා. තව සමහරක් මිනිසුන්ට ඉන්න හිටින්න තැනක්වත් අඳින්න පළඳින්න යමක්වත් නැති වෙලා තියෙනවා. ඒ මිනිසුන්ගේම වැඩ නිසා මිනිසුන්ගේම මිනිස් ක්‍රියාකාරකම් නිසා එක එක හේතු නිසා විවිධ කාරණා නිසා රටවල් අතර යුද්ධ කෝලාහල ඇති වෙනවා. ඒවත් එක්ක මිනිස්සු කෝටි ගාණක් අසරණ වෙලා තමන්ට කන්න ටිකක්වත් නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේ ලෝකයක මේ මෛත්‍රිය කියන එක පුදුමාකාර වටිනාකමක් තියෙන කාරණාවක් එකතු. මේ ලෝකයේ මිනිස්සු හැමදෙනාම තුළ මේ මෛත්‍රී සිතුවිල්ල තියෙනවා නම් හිතේ මෛත්‍රී සහගත බව තියෙනවා නම් මේ ලෝකයේ ගැටලු ගොඩාක් අඩු වෙලා යනවා. මෛත්‍රිය තියෙනවා නම් හැමදෙනාම තුළ ලෝකේ ජීවත් වෙන සියලු දෙනාම තුළ හැමදෙනාම මෛත්‍රී සහගත නම් පිටුනේ මේ ලෝකේ පාලනය කරන්න හමුදාවක් ඕන වෙන්නේ නැහැ. ලෝකේ පාලනය කරන්න පොලිසියක් ඕන වෙන්නේ නැහැ. මෛත්‍රිය තියෙනවා නම් තමන් තනිව පාලනය වීමක් වෙනවා. මෛත්‍රිය තියෙනවා නම් හොරකම් කරන්නේ නැහැ. මෛත්‍රිය තියෙනවා නම් වංචා කරන්නේ නැහැ තව කෙනෙකුට. මෛත්‍රිය තියෙනවා නම් තව කෙනෙකුගේ ජීවිතය විනාශ කරන්න උත්සාහ කරන්නේ. ඒ තරම් මේ මෛත්‍රිය කියන එක පිටුනේ මහා බල සම්පන්න කාරණාවක්. ඉතින් ඒ සම්බන්ධයෙන් තමයි අද අපි එක පාරමිතාවක් වෙන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගන්න යන්නේ. බලන්න මේ මෛත්‍රියේ වැදගත්කම කොච්චරද කියනවා නම් ලෝකේ සමහරක් පැතිවල මිනිස්සු බලය වෙනුවෙන්, ධනය වෙනුවෙන්, තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන්, තමන්ගේ ආත්ම අභිමානය වෙනුවෙන් යුද්ධ කෝලාහල වෙනකොට පහුගිය ටිකේ ලංකාවේ ඇතිවෙච්ච අර ගම්මදුර නායය ආපදාවන් වල අපේ මිනිස්සුන්ට කොයිතරම් මෛත්‍රියක් තියෙනවද කියලා දැනගන්න පුළුවන් වුණා. කොහොමද බලන්න සමහරක් මිනිස්සුන් අපි දැක්ක බින්දුතුනි මේ මෛත්‍රිය කොච්චරද කියනවා නම් සමහරක් වෙලාවට සමහරක් මිනිස්සුන්ට නාය යනවා ගම්මදුර ගලනවා කිව්වහම තමන් කිසිම කරදරයක් නැහැ. තමන්ගේ ගෙදෙට්ට නායක් එනවා කියලා හිතන්නවත් විදිහක් නැහැ. එහෙම දැනෙන්නවත් නැහැ. එහෙම අනතුරක් තියෙනවා කියලා කිසිසේත්ම හිතෙන්නේ නැති මිනිස්සු පවා අනිත් මිනිසුන්ට වෙන කරදරවලදී තමන්ට උන දෙයක් විදිහට සලකලා මහා මෛත්‍රියෙන් වැඩ කළා. සමහර මිනිස්සු පිටුතුනේ තමන්ගේ ගෙදර උයන්ට තිබුණ හාල් ටික අනිත් මිනිස්සු වෙනුවෙන් එකවරම උස්සගෙන ගිහිල්ලා තමන් ගැනවත් හිතන්නේ නැතුව අනිත් මිනිස්සුන්ගේ ජීවිතය වෙනුවෙන් කැපකිරීම කරා පිටුතුනේ. කරුණා මෛත්‍රිය නිසා මේ හැම දෙයක්ම පිටුතුනේ අපිට ලැබිලා තියෙන්නේ මේ බුදුදහම ආශ්‍රයෙන්. මේ හැම දෙයක්ම අපිට ලැබිලා තියෙන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුලින්. ඒ නිසා අපි පාරමිතාවක් වෙන විදිහ ගැන අද ඉගෙන ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒතර පිටුතුනේ මේ මෛත්‍රිය කියන කාරණාව කොහොමද ත්‍රිපිටකය තුල උගන්වලා තියෙන්නේ? මම නැත්නම් මෛත්‍රිය කියන එක කොහොමද විස්තර කරලා තියෙන්නේ? මෛත්‍රිය කියන එක විස්තර කරනවා මේ ලෝකේ ජීවත් වෙන සියලු දෙනාම සැපයට කැමති, දුකට අකමැති. තමන් සැපයට කැමති නම් දුකට අකමැති නම් අන්න ඒ ආකාරයට අනිකුත් සියලු දෙනාම ගැන හිතන එක. තමන්ට හිතවත් අහිතවත් හැම දෙනා ගැනම හිතන එක තමයි මෛත්‍රිය කියලා කියන්නේ. මම යමකට කැමති නම් මම දුක් විඳින්න අකමැති නම් මට හිතවත් අය වගේම අහිතවත් අය දුක් විඳින්න අකමැති කියලා හිතලා වැඩ කරන එකයි මෛත්‍රිය කියලා කියන්නේ. මම සැප විඳින්න කැමති නම්
මට හිතවත් මට අහිතවත් හැම දෙනාම මේ ලෝකයේ සැප විඳින්න කැමති කියලා හිතන සිතුවිල්ලෙන් වැඩ කරන එකයි පිටුතුනි මෛත්‍රිය කියලා කියන්නේ. ඉතින් මේව සරලව ගත්තාම මෛත්‍රිය කියලා කියන්නේ අපි තෝරාගත්ත පිරිසකට පමණක් හොඳක් වේවා යහපතක් වේවා කියලා හිතන එක නෙවෙයි. සාමාන්‍ය මිනිසුන්ගේ ස්වභාවය තමයි පිටුතුනි තමන් වඩා කැමති තමන්ට වඩා හිතවත් අයට යහපතක් වෙනවට කැමති. තමන් අකමැති ඒ වගේම තමන්ට අහිතවත් අයට යහපතක් වෙනවා නම් තමයි මිනිස්සු කැමති. සැබෑ මෛත්‍රිය තියෙන කෙනා කොයිම වෙලාවකවත් පිටුතුනි තමන්ට හිතවත් කෙනා තමන්ට අහිතවත් කෙනා කියලා බෙදීමක් ඇති කරගන්නේ නැහැ. තමන්ට හිතවත් කෙනාට වගේම අහිතවත් කෙනාට යහපතක් වේවා ඒ වගේම හොඳක් වේවා කියන ප්‍රාර්ථනා කරන එක තමයි පිටුතුනි මෛත්‍රිය කියලා කියන්නේ. මේ මෛත්‍රිය ගත්තාම පිටුතුනි මේක භාවනාවක් වශයෙන් වැඩිම ඒ වගේම ප්‍රායෝගිකව කරන කාර්යයන් වලට වඩා මෛත්‍රිය කියලා කියන්නේ හැම වෙලෙම හිතේ පවතින සිතුවිල්ල. මේ සිතුවිල්ල ඇති කර ගැනීම කොයිතරම් අපේ ජීවිතයට වටිනවාද කියන කාරණාව බුදුහාමුදුරුවෝ නොඑක් විදිහට අපිට දේශනා කරලා තියෙනවා. දැන් බලන්නකෝ අනිත් කාරණා ගත්තාම සමහර දේවල් පිටුතුනි අපි බාහිර දේවල් වලින් තමයි කරන්න ඕනේ. දැන් දන් දීම කියන එක අපි බාහිරින් කරන්න ඕන කාරණාව. ඒ මෛත්‍රිය කියන එක එහෙම කාරණාවක් නෙවෙයි. මෛත්‍රිය කියලා කියන්නේ හිත ඇතුලේ ඇති කරගත යුතු ගුණාංගයක්. ඒකට පිටුතුනි කිසිම වේදමක් යන දෙයක් නෙවෙයි. මෛත්‍රිය ඇති කරගන්න අපිට කිසිම අපේ තියෙන දේවල් අතහරින්න ඕනන්නේ නැහැ. මෛත්‍රිය ඇති කරගන්න පිටුතුනි අපිට කිසිම වේදමක් යන්නේ නැහැ. මෛත්‍රිය කියන එක හිත ඇතුලේ හිතලා අපිට ඇති කරගන්න පුළුවන්. දැන් පිටුතුනි මෛත්‍රිය කියලා ගත්තාම ගොඩාක් අය පටලව ගන්න වරද්ද ගන්න තැනකුත් තියෙනවා. ඒ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් මෙතන ඉන්න ඔක්කොම වැඩි හිටියෝ. ඔබ තාම ලස්සන කුරුබුහුටි තාම පිරිසිදුව ඉන්න කුඩා ළමයෙක් දැක්කොත් මේ හැම දිනාගේම හිතේ ඒ ළමයා කෙරෙහි මෛත්‍රියක් ඇති වෙනවා. ඒ මෛත්‍රිය ඇති වෙලා ඒ ළමයා වඩා ගන්න හිතෙනවා. ගෙදර කෑමක් බීමක් තියනවා නම් ඒව දෙන්න හිතෙනවා. උදව් උපකාර කරන්න හිතෙනවා. ඒ ළමයාට සෙනෙහස දක්වන්න හිතෙනවා. දැන් අපිට එහෙම හිතෙනවා. ඒ වයසේම ඉන්න ඊ타ත්ම අපිරිසිදු අපිලිවෙලක් තියෙන හරිහැටි අතුමක් නැති හරිහැටි පිළිවෙලක් නැති කුඩා දරුවෙක් දකි. දැන් පිටුතුනි ඔය ළමයි දෙන්නගේ එක ළමයි ඊටාම ලස්සනයි පිරිසිදුයි පිළිවෙලයි හරි හුරුපුහුටි තව ළමයි කියනවා අපිරිසිදුයි අපිළිවෙලයි කිසිම හුරුපුහුටි බවක් නැහැ. දැන් ළමයි දෙන්නේ ඉන්නවා. දැන් ඔබගේ හිතේ මේ දෙදෙනාගෙන් වඩා ගන්නයි කියලා හිතන්නේ කවුද? අර පිරිසිදු පිළිවෙලක් තියෙන ළමයා ගැන තමයි ඔබට සෙනෙහසක් ආදරයක් ඇති වෙන්නේ. හැබැයි එතනදී ඔබ හිතන්න ඕනේ මේ ළමයි දෙන්න ඔබ දන්නේ නැති දෙයක් කියන්නේ. මේ ඔබ දන්නේ නැති දැකලා නැති ළමයි දෙන්නෙක් තමයි මෙතන ඉන්නේ. දැන් එහෙමනම් ඔබට කවුරු ගැනද අතන ආදරයක් ඇති වෙන්නේ? ඔබේ සාමාන්‍ය ස්වභාවය තමයි පිරිසිදු පිළිවෙලක් තියෙන ළමයා ගැන තමයි අපිට වැඩි ආදරයක් ඇති වෙන්නේ. දැන් ඔතන ඇත්තටම අපි ආදරය දක්වන්න ඕන පිරිසිදු පිළිවෙලක් තියෙන ළමයාට අනිත් ළමයාට. අපි අනිත් ළමයාට තමයි ආදරයේ සෙනෙහස දක්වන්න ඕන. හැබැයි අපි කරන්නේ කොහොමද? අපි අනිත් පැත්තට තමයි ඒක කරන්නේ. එහෙනම් බලන්න ඕන පිටුතුනි මම මේ කාරණාව කියේ ඔබගේ හිතේ තියෙන මෛත්‍රී ස්වභාවය ඔබටම තේරුම් ගන්න විදිහ. ඔබට හිතෙනවා නම් අනේ මේ ළමයි දෙන්නම ගැන විශේෂයක් නොහිතෙනවා නම් ඔබ හරිම විදිහට මෛත්‍රිය වඩලා තියෙනවා. ඔබගේ හිතේ හරිම විදිහට මෛත්‍රිය තියෙනවා. හැබැයි ඔබට වැඩියෙන් හිත යන ලස්සන ළමයන්ට නම් ඔබට වැඩියෙන්
වඩා ගන්න හිතෙන්නේ, සෙනෙහස දක්වන්න හිතෙන්නේ අර ලස්සන ළමයට නම් ඔබ තාම මෛත්‍රිය කියන එක හරියට පුහුණු කරගෙන නැහැ. මෛත්‍රිය හරියට ඔබ තාම අවබෝධ කරගෙන නැහැ පිටුපත. එතකොට ඔබ හිතනවාද ඔය අර ලස්සන ළමයා දැක්කම පස්සේ ඒ ළමයා වඩා ගන්න හිතනවා නම් ඒ ළමයාට කෑමක් බීමක් දෙන්න හිතනවා නම් ඒක මෛත්‍රිය කියලා. ඒක මෛත්‍රිය නෙවෙයි පිටුපත. ඒක මෛත්‍රියක් නෙවෙයි. ඒක මෛත්‍රියක් නොවෙන්නේ කොහොමද ඒක මෛත්‍රියක් නොවෙන්නේ? ඔබට හිතෙනවා නම් මේ දෙන්නාගෙනම එකම සිතුවිල්ල නේද? ඔබට හිතෙනවා නම් මේ දෙන්නාම ගැන එකම විදිහේ සිතුවිල්ල අන්න එතන තියෙනවා මෛත්‍රිය කියන්නේ. ඔබට හිතෙනවා නම් අනේ මේ දෙන්නාම ළමයි මේ දෙන්නාමටම සලකන්න ඕන. හැබැයි වැඩියෙන් උදේ හිතෙන්නත් ඕන අසරණ වෙලා ඉන්න දරුවා කෙරේ. එහෙම සිතුවිල්ලක් තියෙනවා ඔබගේ හිතේ ඇත්තම මෛත්‍රිය කියන සිතුවිල්ල ඇති වෙනවා. හැබැයි අපි ලස්සන දෙයක් දැකලා ලස්සන දේ ගැන අපි හිතේ අදහසක් ඇති වෙනවා නම් ඒක මෛත්‍රිය විදිහට පේන මොන සිතුවිල්ලක්ද? ඒක මෛත්‍රිය වගේ පෙනෙන නමුත් රාග සිතුවිල්ල. දැන් හිතෙන්න පුළුවන් කෙනෙකුට ඒක කොහොමද රාග සිතුවිල්ල කියන්නේ? රාගය කියලා කියන්නේ පිටුතුනි ඊටාම විශාල විදිහට ව්‍යාප්ත වෙලා තියෙන සිතුවිලි සමුදායක්. එතකොට ඒක නිකන් අපිට සාමාන්‍ය රාගය කියලා හිතෙන්නේ පුරුෂයෙක් ස්ත්‍රියක් කෙරෙහි හෝ ස්ත්‍රියක් පුරුෂයෙක් කෙරෙහි ඇති වෙන සිතුවිල්ලම පමණක් නෙවෙයි පිටුතුනි. නේද? ඔබ රාගය කියන එක දර්ශන ශෘංගාරය. දැකීමෙන් ඇති වෙන රාගය කියන එකේ සරල අදහස ආසාවනේ නේද? එතකොට අර දරුවා කෙරෙහි ආසාවක් ඇති වුණා. ඒක මෛත්‍රියද? නෑ. එතකොට එනම් සැබෑ මෛත්‍රිය දැන් ඔබ හැමදෙනාම හිතන්න ඕන මම මගේ ජීවිතේ පුරුදු කරලා තියනවාද කියන එක හිතන්න ඕන. දැන් මම ওই කාරණාව ඔබට කිව්වේ අපි හැමදෙනාම අපි ඉන්න තැනත් තේරුම් ගන්න ඕන ඉස්සෙල්ලාම. නේද? කෙනෙකුට හිතෙන්න පුළුවන් මම මෛත්‍රිය කරනවා. උදේ ඉඳලා මම මෛත්‍රී භාවනාව වඩනවා. අවසටත් මම මෛත්‍රී භාවනාව වඩනවා. එහෙනම් දැන් කෙනෙක් මෛත්‍රිය වඩනවා කියලා හිතාගෙන ඉන්න පුළුවන්. හැබැයි එහෙම හිතන් හිටියට ඇත්තටම අපේ හිතේ මෛත්‍රිය ඇති වෙලාද කියන කාරණාව තීරුම් ගන්න පුළුවන් ඔය හරහා. දැන් ඔබ හිතන්න ඕන ඔබට ඇත්තටම ඔබ කොතනද මේ මෛත්‍රියේ නැත්නම් මෛත්‍රිය තුල ඔබ ඉන්නේ කොතනද කියලා හිතන්න ඕන. ඒතකොට පිටුතුනි මේ මෛත්‍රිය කියන එක කොහොමද අපි සිද්ධ කළ යුතු වෙන්නේ? මෛත්‍රිය අපි කොහොමද කරන්න ඕන? මෛත්‍රිය පිටුතුනි අපිට කරන්න පුළුවන්, වඩන්න පුළුවන් ක්‍රමවේද තුනක් තියෙනවා. ඒ තමයි නැත්නම් මේ මෛත්‍රිය ඇති වෙන්නේ මෛත්‍රී සහගත කාය කර්ම, මෛත්‍රී සහගත වචී කර්ම, මෛත්‍රී සහගත මනෝ කර්ම කියලා ක්‍රම තුනක් ඔස්සේ මේ මෛත්‍රිය අපි තුල ඇති වෙනවා පිටුතුනි. මතක තියාගන්න ඕනේ නම් මෛත්‍රිය ඇති වෙන්නේ කොහොමද? මෛත්‍රී සහගත කාය කර්ම, මෛත්‍රී සහගත වචී කර්ම, මෛත්‍රී සහගත මනෝ කර්ම. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මෛත්‍රී සහගත කාය කර්ම. මොකද අපි මොනවා හරි යමක් කරනවා, අපි ශාරීරික ක්‍රියාකාරකමක් කරනවා. ඒ ක්‍රියාකාරකම කරන්න මූලික වෙන සිතුවිල්ල මෛත්‍රියෙන් යුක්ත සිතුවිල්ල. ඒ නිසා තමයි අපි මේ ක්‍රියාව කරලා තියෙන්නේ. උදාහරණයක් විදිහට දැන් අපි අර ළමයාම හිතමුකෝ. නේද? අර තාම අපිරිසිදු අපිරිවෙලක් කියන ළමයා දැක්කන් පස්සේ අපි මොකද කරන්නේ? අනේ හරිම අහිංසක දුප්පත් ළමයි. මේ ළමයාට අපි කෑම බීම ටිකක් දෙන්න ඕන. එතකොට පැලතුමක් දෙන්න ඕන. එහෙනම් මේ ළමයාට අපි සලකනවා. අන්න ඒක මොකද්ද? මෛත්‍රී සහගත කාය කර්මය. ඊළඟට මෛත්‍රී සහගත වචී කර්ම. වචී කර්ම කියන්නේ
ඔව් මෛත්‍රී සහගත වචනය ප්‍රකාශ කිරීම. දැන් මේ ලෝකයේ පිටුතුනි මේ රණ්ඩු සරුවල් අඬදබර මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ මෛත්‍රී සහගත වචී කර්ම නොමැති තැන. ලෝකයේ ඉන්න හැමදෙනාම මෛත්‍රියෙන් යුක්තව කතා කරනවා නම් මෛත්‍රී සහගත සිතුවිල්ලෙන් වැඩ කරනවා නම් රණ්ඩු සරුවල් අඬදබර බහුතරයක් අඩු වෙලා යනවා පිටු. බොහොමයක් නැති වෙලා යනවා. දැන් ඔය මට මතක් වෙන කතාව මෛත්‍රී සහගත මේ කාය කර්ම කියන එක කොයිතරම් බල සම්පන්නද කියලා. පහුගිය දිගේ ඔය අන්තර්ජාලයේ අපි දැක්කා එක රටක මම හිතන්නේ ඒක මේ බැරි මුස්ලිම් රටක. ඒක කඩේක ඉන්නවා තාත්තා තමයි මුදලාලි. පුරා වයසින් දරුවෙක් ඉන්නවා. මුංචි දුවක් ඒ දුව මේ මම හිතන්නේ ලොලිපොප් එකක් කපා ඉන්නවා. අතේ තව එකක් තියෙනවා. ඔය වෙලාවේ ඔය වෙලඳසැලට එනවා පොරෙක් එනවා. මේ හොරා මොකද කරන්නේ? මූණත් වහගෙන ඉන්න. දුවක් අරගෙන ඇවිල්ලා දැන් මේ දුව පැත්තකට වෙලා සෙල්ලම් කරගෙන අර මොනවාරි එකක් අනවා. ඒ අතරේ දැන් අර ප්‍රාය විලා තාත්තට තරජනය කරලා සල්ලි හිම කොහොම එකතු කරගන්න. ඒකතු කරගන්නොත් මේ පොඩි දරුවා මේ මොකද දන්නේ නැහැ. පොඩි දරුවා මොකද කරන්නේ? තමන්ගේ අතිය අර තිබ්බානේ. ලොලිපොප් එක අර කොරාට දික් කරනවා. අර බලන්න මෛත්‍රී සහගත කාය කර්මයේ කොයිතරම් බල සම්පන්නද කියනවා නම් අර මොනසෙත් තමයි කියන හොරගමේ ඇවි නැතිකමට වෙන්නත් පුළුවන්. මොනවාරි ක්‍රමයකට ආවා අර ඒ ක්‍රියාවෙන් අර මොනසෙත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මොකද කරන්නේ? අර මොනසෙයාට බොහෝ දරුවා කෙරෙහි අනුකම්පාවක් ඇති වෙනවා. තමන් කරපු දේ ගැන ලැජ්ජාවක් ඇති වෙනවා. එයා මොකද කරන්නේ? අර දරුවාව ඒ දරුවා දෙන්නේ ටොපිය වගේ අරගෙන දරුවාව ඉඳලා අර සල්ලි ටික ඔක්කොම මේ තාත්තට ආයසරයක් දීලා ඒ තාත්තගෙන් සමාව අරගෙන ඒ මොනසෙන් පිට වෙලා යනවා. බලන්න පිටුනේ මේ මෛත්‍රිය කියන එක කොයිතරම් බල සම්පන්නද කියලා. ඒ මොනසෙන් කලින් ආවේ කවදාකවත් කොහොමද ඒක කරන්න හිතාගෙන නෙවෙයි නේද? ආවේ ඒ තියෙන මුදල හොරකම් කරගෙන යන්නේ අදහසින්. දුවක්වක තරගෙන ඉන්නේ අදිසියක් කරගන්නොත් එහෙනම් මොකද? වෙඩි තියලා හරි නේද? මරණයට පත් කරලා හරි ඒ අවශ්‍යතාවය ඉටු කරගන්න දෙන්නේ. ඒ තරම් දරුණු සිතුවිල්ලකින් ආපු මිනිස්සයා අර පොඩි දරුවගේ දැන් දරුවා ඔක මෛත්‍රී කියලා කතාවක් දන්නේ නැහැ. දරුවාගේ හිතේ ස්වභාවික ඇතිවෙච්ච දේ නේද? අර ස්වභාවිකව ඇතිවෙච්ච ඒ සිතුවිල්ල නිසා බලන්න අරතරම් මහා සාමරික සිද්ධියන මිනිස්සෙක් වුණා. ඒ මොහොතේම වෙනස් කරන්න පුළුවන් පිළිතුර. දැන් එහෙම දැක්කාම බුදුහාමුදුරුවන්ගේ තියෙන මෛත්‍රී ඉස්සරහා අර කියන නාලාගිරියට අඟුලිමාල හාමුදුරුවෝ ඒගොල්ලෝ වෙයිතරම් ඉක්මෙන්න ඇද්ද කියලා හිතා ගන්න පුළුවන්. සමේ මෛත්‍රී හිතේ තියෙනවා නම් ඒ අයට මේ ලෝකේ පුදුමාකාර විදිහට ලෝකයේම වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා මේ මෛත්‍රිය අපිට කරන්න පුළුවන්. නැත්නම් මෛත්‍රිය අපිට සමාජයට පෙන්වන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. මෛත්‍රී සහගත කාය කර්ම, මෛත්‍රී සහගත වචී කර්ම, වචනයෙන් මෛත්‍රිය කරන්න පුළුවන් අපිට. ඒ වගේම තමයි මෛත්‍රී සහගත මනෝ කර්ම. මනෝ කර්මයේ තමයි පිටුදේ භාවනා කරන එකෙන් වැඩේ. එහෙනම් අපි හිතෙන් මෛත්‍රී කරනවා නේද? වෙයි මෙතන වැදගත්ම කාරණා වේදී පිටුනේ කාරණා තුනම සිද්ධ වෙනවා. අපි උදේ පාන්දරම නැගිටලා බුද්ධ වන්දනාව කරලා ලෝකී සියලු දෙනාටම මෛත්‍රිය වඩලා ඊට පස්සේ ඒක ඉවර වෙලා ටිකක් වෙලා යනකොට ගෙදර ඉන්න කොරම් වෙනකොට යනවා නම් මෛත්‍රිය අපි කරලා තියනවද? මෛත්‍රිය කරලා නැහැ නේද? ඒකට අපි මෛත්‍රියක කොටසක් විතරයි කරලා තියෙන්නේ. මෛත්‍රිය කියන එක මනෝ කර්මයක් නම් මෛත්‍රිය කියන එක වචී කර්මයක් වෙන්නත් ඕන. මෛත්‍රිය කියන එක කාය කර්මයක් වෙන්නත් ඕන. කලබේනොත් ඔය හිතෙන් ඇති වෙන සිතුවිල්ල තමයි ඇති කරගන්න ඕන. හැමදේම කෙරෙහි මෛත්‍රිය හිතේ ඇති කරගන්න ඕන. ඒ ඇති කරගෙන ඊට පස්සේ
වචනයෙන් සිද්ධ කරන ක්‍රියාවක් වෙන්න ඕන. ඊට පස්සේ අපි කයින් කරන ක්‍රියාවක් බවට ටිකෙන් ටික මෛත්‍රිය කියන එක පත් කරගන්න ඕන. ඔන්න ඔය කියන ආකාරයට තමයි පිටුතුනේ මේ මෛත්‍රිය කියන එක පාරමිතාවක් බවට පත් වෙන්නේ. එතකොට අපි මේ මෛත්‍රී භාවනාව වැඩිම කියන කාරණාව තුළ තමන්ගේ හිත පිරිසිදු වෙනවා. හිත ධ්‍යානයට ගමන් කරන්න පුළුවන් වෙනවා. හැබැයි මේක පාරමිතාවක් බවට පත් වෙන්නට නම් මෛත්‍රී සහගත මනෝ කර්ම, මෛත්‍රී සහගත වාචික කර්ම, මෛත්‍රී සහගත කාය කර්ම කියන කාරණා තුනම අපි ඉටු කරන්නට ඕන කරනවා. සරලවම කිව්වොත් එහෙම හිතේ මෛත්‍රිය තියෙන්නත් ඕන. ඒ වගේම එදිනදා ජීවිතයේ මෛත්‍රිය අනිත් අයට අපි පෙන්වන්නත් ඕන. මෛත්‍රියෙන් වැඩ කරන්නත් ඕන. මෛත්‍රියෙන් යුක්තව වචන කතා කරන්නත් ඕන. ඔන්න ඔය ආකාරයෙන් කියොත් තමයි මේ මෛත්‍රිය කියන එක පාරමිතාවක් බවට පත් වෙන්නේ. එතකොට දැන් පිටුතුනේ මේ මෛත්‍රිය වඩනකොට යම් කෙනෙක් තමන් මෛත්‍රිය වඩනවා. ඒ මෛත්‍රිය වැඩිම තුළ මොනවද අපිට ලැබෙන ආනිසංස? ආනිසංස 11ක් අපිට ලැබෙනවා පිටුතුනේ මෛත්‍රිය වඩන කෙනා. ඒවා ලැබෙන්නේ පරලෝක ජීවිතයේද? නෑ. මේ ජීවිතයේදීම පිටුතුනේ මෛත්‍රියේ ආනිසංස ලැබෙනවා. මම අර කියපු කතාවේ ඒ මොහොතේම බලන්නේ මෛත්‍රී ආනිසංස ලැබෙච්ච විදිහ. ඒ වගේ මේ මෛත්‍රී ආනිසංස පිටුතුනේ පරලෝක ජීවිතේ නෙවෙයි. අපිට මේ ජීවිතයේදීම මෛත්‍රිය වැඩිීමේ ආනිසංස හැමදෙනාටම ලැබෙනවා. මොනවද මේ ආනිසංස අතරේ පළවෙනි කාරණාව තමයි සුඛං සුපති. ඊළඟ දෙවෙනි කාරණාව තමයි සුඛං පටිපුජ්ජති. තුන්වෙනි කාරණාව තමයි පාපකං සුපිනම් පස්සති. දැන් ඔය කාරණා තුනම මම කිව්වේ පිටුතුනේ. පළවෙනි කාරණාව තමයි සුඛං සුපති. සැපසේ නිදා ගන්න පුළුවන් වෙන්නේ. සුඛං පටිපුජ්ජති. සුවසේ නැගිටින්න පුළුවන් වෙනවා. අවදි වෙන්න පුළුවන් වෙනවා. නපාපකං සුපිනම් පස්සති. නිදාගෙන ඉඳි අපිට පව් නැත්නම් අපි බිය වෙන පාපකාරී සිහින පේන්නේ නැහැ කියලා. දැන් ওই කාරණා තුනම අදාළ වෙන්නේ අපේ නිින්දට අදාළ වෙන්නේ. ওই කාරණා තුනම අදාළ වෙන්නේ අපේ නිින්ද. එතකොට මොන බලන්න පිටුතුනි මේ ආනිසංස කොයිතරම්ද කියනවා නම් මේ ඔබම ඔබ දැකලා තියෙනවා ඔබ අත්විඳලා තියෙනවා මිනිස්සුන්ට මේ යහපත් නිින්දක් නැති තැන ඒ මිනිස්යාගේ ජීවිතේම කඩා වැටෙනවා අපේ. හොඳ නිින්දක් නැති වුණොත් එහෙනම් පහවදා අවදි වෙන්න අමාරුයි. හොඳ නිින්දක් නැති වුණොත් එහෙනම් ඊට පස්සේ පහවදාට වැඩ කටයුතු මුකුත් කරගන්න බැරිව යනවා. එතකොට තව මේ නිවැරදි නිින්දක් නොමැතිකම අපිට කායික මානසික සෞඛ්‍ය පිරිහෙන්න විශාල බලපෑමක් වෙනවා. ඒ නිසා මෛත්‍රිය වඩන කෙනාට තමන් හොඳ නිින්දක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඊළඟ කාරණාව තමයි හොඳට අවදි වෙන්න පුළුවන්. සමහරක් අයට අවදි වීම කියන එකත් ඉතාම අපහසු කාරණාවක්. සමහරක් වෙලාවට අවදි වෙනකොට සිහි විකල් වෙනවා. සමහරක් වෙලාවට සමහරක් අය ඇද වැටෙනවා. ඒ වගේ කායික මානසික ප්‍රශ්න ඇති වෙනවා. මෛත්‍රී සහගත සිතුවිල්ලෙන් ඉන්න කෙනාට මෛත්‍රී සහගත සිතුවිල්ලේ නිරන්තරයෙන්ම ඉන්න කෙනාට ඒ දැනත්තාට පිළිතුරේ සුව නිින්දක් ලැබෙනවා. කොහොමද ඒ සුව නිින්ද ලැබෙන්නේ? බොහෝ විට පිළිතුරේ අපි දවස පුරාම කරන දේවල් නැවත ආය නිදා ගැනීමට යෑමේදී මතක් වෙනවනේ නේද? හිතේ වෛරයක් ක්‍රෝධයක් තිබ්බොත් එහෙනම් මොකද වෙන්නේ? ඒක මතක් වෙලා අපි හිතමුකෝ තවත් මිනිස්සෙක් කෙරෙහි තමයි අපිට ඒ වෛරය ඇති වෙන්නේ. ඉතින් නිින්ද යනකම් මොකද වෙන්නේ? අර මිනිස්සයා ගැන මිනිස්සයාට මෙහෙම වෙනවා නම් හොඳයි, මෙහෙම වෙනවා නම් හොඳයි, මෙහෙම වෙනවා නම් හොඳයි කියලා අපි හිතනවා. සමහරක් වෙලාවට එළි වෙනකන් එහෙම හිතේ තායනවා සෝම සුව නිින්දක් නැති වෙලා. ඒ නිින්ද නොමැතිකම හිතාම මොකද වෙන්නේ? ඊට පස්සේ අවදි වීම අමාරු වෙලා යනවා. ඊළඟට ඔය හිතන දේවල්ම තමයි පිටුතුනේ එකතු වෙලා පාපකාරී සිදුවිලිත් වෙන්න ගන්න.
යම් කෙනෙක් ඔය ඔක්කොම නැතුව හැම දිනාටම මෛත්‍රිය වඩනවා. ඒක මෛත්‍රිය වඩනවා කියන්නේ තමන්ට හිතවත් අයට විතරක් නෙවෙයි. නේද? තමන්ට අහිතවත් අයටත් මෛත්‍රිය වඩනවා. අන්න එහෙම මෛත්‍රිය වඩනකොට ඒ කෙනාට තරහා ගන්න කෙනෙක් නැහැ. වෛර කරන්න කෙනෙක් නැත්තේ නෑ. දොස් කියන්න කෙනෙක් නෑ. හැම දිනාටම එකම සිතුවිල්ලෙන් මෛත්‍රිය වඩනවා. එහෙම නැතිකොට පිටුතුනි කොයිතරම් හිත පිරිසිදු වෙනවද? කොයිතරම් හිත ප්‍රසන්න වෙනවද කියලා එහෙම දිනාටම හිතා ගන්න පුළුවන්. ඒ නිසා උන බලන්න පළවෙනි ආනිසංස තුන තමයි ඒක අපේ මේ ආත්ම මානසික සෞඛ්‍යයට සම්බන්ධයි. හොඳ නිින්දක් හැමෝටම ලැබෙන්න ඕන. ඒ වගේම පාපකාරී සිහින නොදකින්න ඕන. හොඳට අවදි වෙන්න පුළුවන් වෙන්න ඕන. ඒක බාල මහලු හැම දිනාටම අවශ්‍ය ගුණාංගයක්. සෞඛ්‍ය රැක ගැනීම සඳහා. දැන් අපි තව කෙනෙකුට මෛත්‍රී සහගතව ඉන්නවා කියන්නේ අපේම සෞඛ්‍ය රැකෙන්න එක හේතු කාරණාවක් වෙලා තියෙනවා. ඊළඟට බලන්න පිටුතුනි මනුස්සානම් පියෝ හෝති. මෛත්‍රී කරන කෙනා මිනිසුන්ට ප්‍රිය වෙනවා. මෛත්‍රී කරන කෙනා මිනිසුන්ට ප්‍රිය වෙනවා. දැන් මට මතකයි අපි පොඩි කාලේ ඉගෙන ගන්න කාලේ අපි පිරිවරට ආවා ඇමරිකාවේ ඉන්න ආම්දුරුණා. ඒ ආම්දුරු කියපු කාරණාවක් මට මතක් වෙනවා මේ මිනිසුන්ට මේ මෛත්‍රිය වඩනවා කියන එක කොහොමද ප්‍රිය වෙන්නේ කියලා. දැන් බලන්න පිටුනේ මේ ආම්දුරු අපිට කිව්වේ කාරණාව තමයි අපිට උන්වහන්සේ දුන්න අවවාදය තමයි පොඩි ආම්දුරනේ පුළුවන් තරම් මෛත්‍රියෙන් ඉන්නේ මෛත්‍රී කරන්නේ කිව්වා. ඒ නායකහතුරු දවසක් උන්වහන්සේ කෝච් එක ඇමරිකාවේ නගරයකින් තව නගරයකට යනවා වඩිනවා. ඒ වඩින වෙලාවේ මේ කෝච්චේ උන්වහන්සේ විතරයි පිටස්තර ජාතිකයෙක් විදිහට ඉන්නේ. ඒ උන්වහන්සේ වෙනම ආසනයක දැන් වාඩි වෙලා මේ ඉන්න මිනිස්සු ඒ කියන්නේ රටේ තරුණ අවුරුදු 10 15 වගේ පොළො ටිකක් ඉඳලා තියෙනවා. මේගොල්ලෝ සමහරවිට ජීවිතේ පළවෙනි වතාවට තමයි මේ වගේ භික්ෂුවක් කියලා දන්නේ නැහැ ඒගොල්ලෝ. ජීවිතේ පළවෙනි වතාවට තමයි මෙහෙම කෙනෙක් දැකලා තියෙන්නේ. ඉතින් මේ අය මේ හාමුදුරුවන්ට උසුළු කරන්න පටන් ගත්තා. ඊට පස්සේ දැන් මේ හාමුදුරුවෝ ඒ වෙලාවේ කල්පනා කරලා තියෙන්නේ මම බුද්ධ පුත්‍රයේ එහෙනම් මට කවුරු මොනවා කිව්වත් මම මෛත්‍රී සහගත සිතුවිල්ලෙන් ඉන්නවා. මට මේ මොනවා කරත් මේ අය මගේ මෛත්‍රිය මට නැති කරගන්නේ නැහැ. ඒ කියන්නේ හාමුදුරුවෝ ඒ කියලා කියන්නේ මේගොල්ලෝ බේරෙන්න නෙමෙයි. ඒ හාමුදුරුවෝ හැමදාම මේ මෛත්‍රියේ පුහුණු කරන කෙනෙක්. ඉතින් ටිකක් වෙලා යනකොට ළමයි දැන් එන්නේ මේ හාමුදුරුවෝ කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ. ඒ හින්දා දැන් එන්නේ වැඩි මේ ස්වභාවය. ඊට පස්සේ එහෙම ගිහිල්ලා අවසානයේ දැන් මේගොල්ලෝ සිවුරෙන් අදිනවා. ඒ තරමටම දැන් මේ හාමුදුරුවන්ට කරදර කරන්න පටන් ගත්තා. හැබැයි හාමුදුරුවෝ ඒ කිසිම අවස්ථාවක මේගොල්ලොන්ට අයහපතක් හිතුවේ නැහැ. යහපතමයි හිතුවේ. ඒ අයට මෛත්‍රී සහගත සිතුවිල්ලෙන්මයි හිටියේ. මොකද මෙතන හිටියේ එක ළමෙක් නිරීක්ෂණය කරලා තියෙනවා. සාමාන්‍ය ලෝකීය මිනිස්සුන්ට මේ වගේ දෙයක් කරොත් එහෙම මොහොනේ ඉරියව්ව එන්නේ වෙනස් වෙන්න ඕන. මොහොනේ ඉරියව්ව වෙනස් වෙන්න ඕනනේ. මේ හාමුදුරුවෝ මුලින් හිටියේ ඉරියව්ව මේගොල්ලෝ මේ හාමුදුරුවන්ට කරදර කරලා සිවුරෙන් ඇදලා බැනලා කෑ ගහලා කොහොම කරලා අවසන් වෙනකොට අර එකම සිතුවිල්ලේ තිබුණේ තම ඉරියව්ව තමයි මුනේ තිබුණේ. ඉතින් මේ ළමයා වැඩිහත් වෙලා අනිත් ඇය නවත්තලා එයා අහලා තියෙනවා මේ ඔබ අපි සාමාන්‍යයෙන් මිනිස්සුන්ට මේ දේ කරන්නේ ඒ මිනිස්සයා අසරණ වෙනවා දකින්න. එතකොට තමයි අපිට සතුටක් තියෙන්නේ. දැන් අපි කාටරි ගහන්නේ බණින්නේ මොනවා හරි ඉතේ තරහ කරන් පස්සේ අනිත් ඉන්න මිනිස්සයා දුක් වෙනව දකින්නනේ. ඒ වගේ ඔබ දුක් වෙලා ඔබ බය වෙලා ප්‍රතිචාර දක්වනවා බලන්න තමයි අපි මේ දේ කරන්නේ. ඒ අපිට කවදාවත් මොන නැහැ නොකේන කෙනෙක් විදියට. කවදාවත් අපි මේ වගේ කෙනෙක් අපිට හම්බුනේ නැහැ. සමහරක් අය පොත් වෙකින් යනවා. සමහරක් අය අපිට වඩිනවා. සමහරක් අය පැමිණිලි කරනවා.
ඒ මොකක්වත් නැතුව ඔබ බොහෝම සතුටින් මේ හැම දෙයක්ම ඉවසගෙන ඉන්නවා. මොකද්ද ඔබගේ තියෙන විශේෂත්වය කියලා අහුවොත්. ඒ වෙලාවේ තමයි හාමුදුරුවෝ කියන්නේ මම මේ බුදුහාමුදුරන්ගේ ගෝලේ මේ ජීවිතේ පුහුණු කරනවා. මේ ඉවසීම ඒ වගේම මෛත්‍රිය කියන එක පුහුණු කරනවා. මේ මෛත්‍රිය කියන්නේ වෙන්නේ මේ වගේ කාරණාවක් ජීවිතයේ ඒගොල්ලෝ මෛත්‍රිය කියන එක අහලවත් නැති බව දානවා. අන්න අර කෝටි ගමන අවසන් වෙනකොට ළමයි වාඩි වෙලා මේ හාමුදුරන්ගේ මෛත්‍රිය ගැන අහගත්තා. ඊට පස්සේ කවදාකවත් අපිට එහෙම දෙයක් මේ ලෝකේ එහෙම ගුණයක් තියෙනවා කියලා කියන්න දිර නැහැ. හාමුදුරු කියා දුන්නා කියනවා. පස්සේ මේ විශාල පිරිසක් මේ නායක හාමුදුරුවෝ වටා එකතු වෙලා ඒ රටේ ධර්ම ප්‍රචාරයට පවා මේ ළමයි ටික එකතු වෙලා තියෙනවා. බලන්න මේකේ මිනිස්සුන්ට ප්‍රිය වෙනවා කියන එක. මුලින් අර කට්ටිය අප්‍රියාවෙන් අප්‍රසන්න භාවයෙන් තමයි සැලකුවේ. හැබැයි මෛත්‍රිය කියන කොයිතරම් බල සම්පන්න ආයුධයක්ද කියනවා නම් අරතරම් මේ පිට රටකට ගිහිල්ලා වෙන සමාජයක කොතනක වුණත් මේ ලෝකේ කොතනක වුණත් මේවා ක්‍රියාත්මක වෙන ධර්මතා. ඒ නිසා මිනිසුන්ට ප්‍රිය වෙනවා අපි. මෛත්‍රී සහගතව වැඩ කරනවා. හැබැයි සැබෑ මෛත්‍රිය තියෙන්න ඕනේ. ඒ සැබෑ මෛත්‍රිය නොමැතිව ඒ අවස්ථාවෙන් ගැලවෙන්න විතරක් මෛත්‍රිය කරලා හරියන්නේ නැහැ. අපිට අපේ හිතේ තුල සැබෑ මෛත්‍රිය තියෙනවා. හැමදෙනාටම යහපතක් වේවා කියන අදහසින් තියෙනවා නම් පිටුතුනේ. අවදාහක්වත් අපිට හානියක් සිද්ධ වෙන්නේ නැහැ. මේව පරලෝක ජීවිතේ නෙවෙයි. මේ ජීවිතේදීම අපි හැමදෙනාටම ලැබෙන ආනිසංස. ඊළඟට අමනුස්සානම් පියෝ හෝති. අමනුස්සයන්ට ප්‍රිය වෙනවා. මිනිස්සු නොවන අනෙකුත් සත්වයන්. එතකොට මෙතන අමනුස්සයෝ කියලා කියන්නේ දෙවියෝ, බ්‍රාහ්මණයෝ, ඒ තිරිසන් සත්වයෝ ගන්න පුළුවන් අමනුස්සයෝ. කියන්නේ මිනිස්සු වෙන හැමදෙනාම බලන්න මේකතේ දැන් සතෙක් වුණා මෛත්‍රී සහගත කෙනාට කැමති වෙන්නේ. නේද? ගහලා එළවනවා නම් ගහන්න පාඩනවා නම් වල්ලෙක්වල් ළඟට එන්නේ නෑ. හැබැයි හොඳට මෛත්‍රියෙන් සලකනවා නම් මේ පිටුතුනේ සතෙක් වුණත් ප්‍රිය වෙන්නේ. එතකොට ওই වගේම තමයි. සතුන්ගෙන් අපිට හිතාවක් පීඩාවක් වෙන්නේ නැහැ මෛත්‍රී සහගත පුද්ගලයා. ඉතින් මේකට ලස්සන කතාවක් තියෙනවා අටුවාවේ. විසාක තෙරුන් වහන්සේගේ කතාවක් තියෙනවා. මේ විසාක තෙරුන් වහන්සේ කියලා කියන්නේ ඉන්දියාවේ හිටිය කෙනෙක්. ඒත් ඉන්දියාවේ බුදුදහම අතුරුදහන් වෙන්න ලඟ වෙනකොට ඉන්දියාවේ හාමුදුරුවෝ නැති වෙනකොට ලංකාවේ අනුරාධපුර යුගයේ බොහෝම ප්‍රබලව මහරහතන් වහන්සේලා බව හිටියේ. ඉන්දියාවේ හිටිය මේ තරුණයා කල්පනා කරනවා මම යන්න ඕන ලංකාවට ගිහිල්ලා බණ භාවනාවක් කරලා පැවිදි වෙන්න ඕනේ කියලා ලංකාවට ආවා. ලංකාවට ඇවිල්ලා සති ගාන පයින් ඇවිල්ලා මහා විහාරයට ආවා අනුරාධපුර. මහා විහාරයට ඇවිල්ලා මෙතුමා ටික කාලයක් ඉඳලා පැවිදි වුණා. පැවිදි වෙලා මේ හාමුදුරුවෝ බණ දහම්පත ඉගෙනගෙන සිතිල් පව්වට යනවා භාවනා කරා. මේ සිතිල් පව්වල භාවනා කරන්නේ කිව්ව උන්වහන්සේට ලැබෙනවා ගහක් යට තියෙන ඉතාම කුඩා කුටියක් ලැබෙනවා. ඒ කුටිය බොහොම ඈත තමයි තිබුණේ. අනිත් පිරිසකින් ඈත් වෙච්ච තැන මහ කැලයක් මැද්දේ ගහක් යට පුංචි කුටියක් ලැබෙනවා. උන්වහන්සේ වස්තුන් වාසයෙන් මේ කුටියේ මේ වැඩ ඉන්න අතරේ උන්වහන්සේ මෛත්‍රිය තමයි පිටුත්තේ පුහුණු කරන්නේ. මෛත්‍රී භාවනාව වඩාගෙන ඉන්නේ උන්වහන්සේ. ඒතර මෛත්‍රී භාවනාව වැඩි. මෛත්‍රී භාවනාව වඩලා වස්තුන් වාසයේ අවසානයේ උන්වහන්සේ නැවත වතාවක් මහා විහාරයෙන් පිටත් වෙන දැන් සූදානම්කින් ඉන්නේ. ඒ සූදානම් වෙලා ඉන්නකොට උන්වහන්සේ අඬනවා යම් කෙනෙක් අඬන සද්දයක් ඇහෙනවා. බලනකොට වේට කෙනෙක් නැහැ. දාමතුරු දැනගත්ත මේනස් මිනිස්සෙක් නෙවෙයි වෙන කවුරු හරි. උන්වහන්සේ සමාධියෙන් හොයලා බලනවා කවුද මේ අඬන්නේ කියලා. බලනකොට මේ අඬන්නේ ඒ ගහලගේ ගහේ ඉඳලා තියෙනවා දෙවි. මේ දෙවියෝ තමයි අඬන්නේ. දෙවියොත් එක්ක කතා කරනවා මේ සමාධිය. ඇයි මේ අඬන්නේ කියලා. ඊටසේ දෙවියෝ කියනවා අනේ ස්වාමීන් වහන්සේ මෙතෙන් ඇවිල්ලා බොහෝම මෛත්‍රී සහගත වහන්සේ මෙතන වැඩ සිටියා. වහන්සේ තුළ මෛත්‍රී සහගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම මේ තුනම තිබුණා.
ඔබ වහන්සේ නිසා ඔබ වහන්සේට ප්‍රිය වෙච්ච අපේ මේ අනිකුත් දේවතාවෝ සියලු දෙනාම ඔබ වහන්සේ අනුගමනය කළා. ඒ අනුගමනය කරලා දැන් කලකෝලාහලය රණ්ඩු සරුවල් මේ මොකොත් සිද්ධ වෙන්නේ නැහැ. දිව්‍ය ලෝකේ රණ්ඩු වෙනවා දෙවිවරු නේද? ඔය දිව්‍ය ලෝකේ සුරාසුර යුද්ධ එහෙම කියලා තියෙනවා. ඒ වගේ දෙවිවරු රණ්ඩු වෙනවා. මනුස්ස ලෝකේ විතරක් නෙවෙයි. ඉතින් මේ දෙවියෝ කියනවා මේ දෙවිවරු අතර රණ්ඩුවක් ඒ වගේ කිසිම විදියකට කලකෝලාහලයක් කිසි දෙයක් නැහැ. ඔබ වහන්සේට ප්‍රිය විච්ච මේ සියලු දෙනාම ඔබ වහන්සේ අනුගමනය කරන්න පටන් අනේ ස්වාමීනි ඔබ වහන්සේ මෙතනින් වැඩියොත් එහෙම මේ අය ආය පරණ තැනට යන්න පුළුවන්. ඔබ වහන්සේ පුළුවන් නම් මෙතනම වැඩ ඉන්න. ඔබ වහන්සේ වඩිනවා කියන ආරංචියට තමයි අපිට මේ දුකෙන් තුරක් ඇති උනේ කියලා දෙවියෝ. ඊට පස්සේ උන්වහන්සේ පිරිනොම් පාඩනම් පිළිතුරු දෙන්නේ කියන්නේ. බලන්නකෝ දෙවියන්ට ප්‍රිය වෙන විදිහ, අවුරුස්සයන්ට ප්‍රිය වෙන විදිහ. ඒකට මේ යම් කෙනෙක් මෛත්‍රී සහගතව ඉන්නවා නම් ඒකනේ ඒ මෛත්‍රී සහගත බුද්ධලයාට දෙවියොත් කැමති. දැන් අපි වුණත් ඒකනේ එහෙම මෛත්‍රී සහගත බුද්ධලයාට කැමති නේද? ඒක රණ්ඩු කරනවා නම් අපිත් එක්ක විතර වෛරයෙන් ඉන්නවා නම් ඒ වගේ කෙනෙකු කවුරුත් කැමති නෑ. විතරම මිනිස්සු කැමති වෙන්නේ, අමනුෂ්‍යයෝ කැමති වෙන්නේ, දෙවියෝ කැමති වෙන්නේ. ඒ වගේම බ්‍රහ්මයෝ කැමති වෙන්නේ මෛත්‍රී සහගත සිතකින් ඉන්න කෙනා. තමන් විතරක් නෙවෙයි අනුන්ටත් යහපතක් වේවා කියන හැමදෙනාටම සෙදක් සාන්තියක් සැලසේවා කියන හිතන කෙනාට තමයි හැමදෙනාම පිටුනේ කැමති වෙන්නේ. ඒ නිසා උන තව ආනිසංසයක් තමයි අමනස්ථානම් පියවෝති. ඊළඟට දේවතා රක්කන්ති. දෙවියෝ ආරක්ෂා කරනවා පිටුනේ. මෛත්‍රී කරන කෙනා දෙවියෝ ආරක්ෂා කරනවා. ඒත් අපි දෙවියෝන්ගෙන් ඉල්ලන්න දෙයක් නැහැ. දෙවියෝ විහිං අපිව ආරක්ෂා කරනවා. දැන් අර හාමුදුරුවෝගේ කතාවේ වුණත් තියෙනවා නේද? ඒ දෙවියෝ හාමුදුරුවෝ ගැන කොහොම මෛත්‍රිය නිසා කොහොම උන්වහන්සේ ආරක්ෂා කරනවා. ඒ විතරක් නෙවෙයි පිටුනේ දෙවියෝ ආරක්ෂා කරනවා. කර්මීය වෙද්ද සූත්‍රයේ අටුවාව උපහින්ද නාම දාන ඒ කර්මීය වෙද්ද සූත්‍රයේ දෙවියෝ මුලින්ම මොකද උනේ? අර විසුණු වහන්සේලා ගිහිලා භාවනා කරන්න යනකොට ගස් යටේ ඉන්නකොට දෙවියෝ දෙන්න ඉන්න බැරි වෙලා ඒ දෙවියෝ විසුණු වහන්සේලා ළමන්ට විවිධ දේවල් කරා. උන්වහන්සේලාට භාවනා කරගෙන ඉන්නකොට ඒක බය ඇති වෙන ශබ්ද අහන්න ලැබුණා. ඒ වගේම උන්වහන්සේලාට බය ඇති වෙන රූප වේදනා පටන්. හැබැයි එක්කෙනෙක් තව කෙනෙකුට කිව්වේ නැහැ. කියන්නේ ඉඳලා කොහොම හරි උන්වහන්සේලා මෙතනින් වැඩිය. බුදුහාමුදුරුවෝ ඊට පස්සේ අහනවා ඇයි ආවේ කියලා නේද? එදා බුදුහාමුදුරුවෝ කිව්වා ස්වාමීන් වහන්සේ හොටම මෙන්න මේ වගේ අරතර අතරතැක තිබුණා. අන්න ඒ වෙලාවේ තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෛත්‍රිය වඩන්න කියලා. මෛත්‍රිය වැඩුවා දුන්නේ අර දෙවියෝ කොහොම දෙනා එකතු වෙලා කොයිතරම් ප්‍රිය වුණාද කියනවා නම් මේ වික්ෂුන් වහන්සේලාට නිවන් දකින්නම උදව් උපකාර කරා. වහන්සේලාට ප්‍රත්‍ය පහසුකම් සැලසුවා. වහන්සේලාට කිසිම කරදරයක් කරේ නැහැ. ඉතින් අද යම් කෙනෙක් මේ මෛත්‍රිය වඩනවා නම් ඒ අයට එදා වගේම අද ඒ ආනිසංස ඒ විදිහටම ලබා ගන්න පුළුවන් වෙයි. මේක බුදුහාමුදුරන්ගේ කාලේ විතරක් ලැබෙන දේවල් නෙවෙයි. අද මෛත්‍රිය වඩන කෙනාට ඒ ආකාරයටම ඒ විදිහටම ඒ ආනිසංස ලබා ගන්නට පුළුවන්. ඊළඟට නාස්ස අග්ගිවා විසංවා හමති. මෛත්‍රිය වඩන කෙනාට විසක් දුන්නට විස කැවෙන්නේ නැහැ. ඒ විස කැවුණත් ඒකේ හානියක් වෙන්නේ නැහැ. ගින්දරෙන් හානියක් වෙන්නේ නැහැ මේක. ඒකට ලස්සන කතාවක් තියෙනවා. උත්තරා උපාසිකාවගේ කතාව කියලා. තමයි උත්තරා උපාසිකාවගේ කතාව. එතකොට ඔය සවැත් නුවර පූර්ණ කියලා සිටුවරේ ඉන්නේ. මේ සිටුවරයා බොහොම බෞද්ධේ ඒ වගේ බොහොම ශ්‍රද්ධා සම්පන්න. මෙයාට දුවක් හිටියා උත්තරා කියලා. ඒ නිසි වයසේදී මේ උත්තරා දියණියව විවාහ කරලා දුන්නා. හැබැයි මේ විවාහ කරලා දුන්නේ විද්‍යා දෘෂ්ටික බ්‍රාහ්මණයෙක්. ඉතින් මේ උත්තරා තරුණිය මේ නිවසට ගිහිල්ලා බොහෝ කාලයක් බලාගෙන ඉන්නවා.
පිනක් කරන්න වෙන්නේ නැහැ. මොකද මේගොල්ලෝ දන් දෙන්නේ නැහැ. ඒකද සිල් රකින්නේ නැහැ. පොයකට පිනක් කරන්නත් නැහැ. අවුරුදු ගානක් බලාගෙන හිටියා. බලාගෙන ඉඳලා තමන්ගේ පියතුමාට පණිවිඩයක් යවනවා. අනේ මම මේ වගේ දෙනක විවාහ කරලා දුන්නට වඩා හොඳයි. මම 16ක් කරලා කොහෙට හරි බාර දුන්නා නම් මට පිනක්වත් කරගන්න පුළුවන්. මට පිනක්වත් කරගන්න නැහැ දැන් කියලා. ඊට පස්සේ මේ තාත්තා කල්පනා කරනවා දැන් මේ විවාහය කඩලා විවාහය අවසන් කරලා දුව ගෙදර ඉන්න එක හරිනේ. මේ දුවට පින් කරගන්න අවස්ථාවක් සලසා දෙන්න ඕන. එහෙම හිතලා මේ තාත්තා මොකද කරන්නේ? මේ තමන්ගේ බෑනට තවත් විවාහයක් කරලා දෙන්න. තවත් විවාහයක් කරලා දීලා තමන්ගේ දියණියට කියනවා ඒ විවාහයේදී ගන්න පොරොත්තුව තමයි මගේ දුවට පින් කරන්න අවස්ථාව හදලා දෙන්න ඕන මේ නිවසේ. ඒ අර්ථනත් කැමති වෙනවා. ඊට පස්සේ මේ උත්තරා මොකද කරන්නේ? බොහෝම සතුටටපත් වෙලා බුදුහාමුදුරන්ට මහා සංඝයා වහන්සේට ඒ ගෙදර දන්පැන් කිරිනවා. ඒ වගේම දවස් 15ක් එක දිගට බුදුහාමුදුර වඩම්මලා දන් පූජා කළා. සිල් රැක්කද එක පින්කම් කරගෙන යනවා. මේ පින්කම් කරගෙන යනකොට මේ උත්තරා බොහෝම සතුටින් ඒ වගේම බොහෝම වමනාවේ උනන්දුවෙන් මේ කටයුතු කරනවා. අලුතෙන් විවාහ වුණ තැන කිය බලනවා. දැන් ඒ වගේ කාරණාවකදී මේ උත්තරා අකමැති වීම නෙවෙයි. හැබැයි උත්තරා බොහොම කැමැත්තෙන් තමයි මේකට ආවේ. ඒ වගේම කිසිම දුකක් හරත් වේදනාවක් නැහැ උත්තරාගේ හිතේ. බොහොම සතුටටපත් වෙලා තමයි ඉන්නේ. ඒ නිසා අරදරක් තියෙන මොකද වෙන්නේ දවස් ගාන යන උත්තරා බොහොම සතුටටපත් වෙලා මේ වැඩ කරනවා. අර දැනත්තියට බොහොම වෛරයක් ඇති වුණා හිතේ. එහෙම හිතලා මොකද කරන්නේ? එක්තරා දවසක බුදුරජාණන් වහන්සේට දන් සකස් කරමින් හිටියා. ඒ දන් සකස් කරමින් ඉන්නකොට පිටුනේ මේ දැනත්තිය දැන් උත්තරා කුස්තියේ කෑම හදමින් ඉන්නේ. ඉතාමත් තෙල් වාදනයක් ප්‍රතිච්ඡ තෙල් වාදනයක් ළඟ දැන් කෑම සකස් කරමින් ඉන්නේ. දානි සකස් කරමින් ඉන්නේ. අර දැනත්තිය මොකද කරන්නේ? එතෙන් ගිහිල්ලා මේ උත්තරා ගැන වෛරයේ හිතේ අර තෙල් වාදනයේ තෙල් ටිකක් අරගෙන උත්තරාගේ එකට ඉහෙනවා. ඊවලදී මේ තෙල් ඉහෙනකොට උත්තරා දකිනවා මේ දැනත්තිය ඈතින් එනවා. ඒ එන්නේ හිතේ වුම වෛරයක් තියාගෙන ඉන්නේ. එහෙම ඇවිල්ලා අර තුරන තෙල් ටික ඇඟට ඉහෙනවා. ඒ කාර්යයේ නැතේ කතාව නැතේ කටයුත්ත ඈත කියලා උත්තරා දකිනවා. දැන් උත්තරා හිතනවා මේ නපුරක් කරන්නේ එකේ. ඒ උත්තරා ඉවරයි කල්පනා කරනවා මේ දැනත්තියේ හිත තමයි මට මගේ බුදුරජාණන් වහන්සේට දන් දෙන්න පුළුවන්. මේ දැනත්තිය නිසා තමයි මට පින් කරන්න පුළුවන් උනේ. අනේ මෙයාට යහපතක් වේවා කියලා දැන් හිතෙන් මේ දැනත්තියට මෛත්‍රී කරගෙන ඉන්නේ. මෛත්‍රී කරගෙන වැඩ කරගෙන යනවා. මේකනේ අර උණු වතුර මේ උණු වෙන තෙල් ඇඟට වක් කරන් ඒව නිකන් ඇල් වතුර බවට පත් වෙලා කිසිම හානියක් නෙන්නේ නැහැ. අර දැනටි හිතනවා එහෙනම් මේ පළවෙනි තෙල් ටික මදි වෙන්නේ නැති තව තෙල් ටිකක් අරන්නම් කියලා අර තෙල් වාජනේම අරගෙන හරනවා. ඒ කිසිම හානියක් නෙන්නේ නැහැ. ඒ වෙලාවේ මෙතන හිටිය අනිකුත් සේවිකාව මොකද කරන්නේ? ඒ පරණ දැනටියට ඇයි වගේ හානියක් කරන්නේ කියලා. අර අලුත් දැනටියට දෙයටම පහර දෙනවා. බිම දාගෙන පහර දෙනවා. උත්තරා මේක වළක්වලා මේ දැනටිය බේරගන්න. ඒ බේරගෙන ඉවරලා අහනවා "අයි ඔබ මෙවැනි දෙයක් කරේ" කියලා. එතකොට කිව්වා "මම දැක්කා ඔබ දුක් වෙනවා වෙනුවට දිනපතාම සතුටු. ඔබ සතුටු වෙන විදිය මට දරා ගන්න බැරි වුණා. ඒ නිසා මම මේ දේ කරේ" කියලා. ඒ වෙලාවේ උත්තරා කියනවා "ඔබ මෛත්‍රී වඩන්න ඕන. මෛත්‍රී සහගත වැඩ කරන්න. මෛත්‍රී සහගත සිදුවිල්ල ඉන්න." එතකොට අනිත් අය මොනවා කරත් ඔබට ඒක අදාළ වෙන්නේ නැහැ. ඔබට ඔබගේ හිත නිදහස්ව පිරිසිදුව තියා ගන්න පුළුවන්. දැන් මේවා පිටත් අදාළ වෙන කාරණානේ අපේ ජීවිතේ. මිනිස්සු ගොඩාක් දුක් වෙන්නේ තමන් නිසා නෙවෙයි. කවුරු නිසාද? අනිත් මිනිස්සු නිසා.
මිනිස්සු ගොඩාක් හැම වෙලේම වේදනාවටපත් වෙන්නේ, දුකටපත් වෙන්නේ, හිතේ අනස්සල්ලෙන් ඉන්නේ. තමන් හිත නෙවෙයි. අනිත් මිනිස්සු කරන දේවල් හිතා. අනිත් මිනිස්සු කියන දේවල් හිතා. අනිත් මිනිස්සු හිතන දේවල් හිත තමයි පිටුනේ අපි දුකට වේදනාවට අනගාටුවටපත් වෙන්නේ. හැබැයි මෛත්‍රිය කරන කෙනාට අනිත් කෙනා මොනවා කරා දුක් වෙන්න හේතුවක් නැහැ ඒක. මෛත්‍රිය තියෙන කෙනාට අනිත් අය බැන්න හොඳ කිව්වා. මෛත්‍රිය තියෙන කෙනා අනිත් අය හොඳ කළා නරක කළා. මෛත්‍රිය තියෙන කෙනාට අනිත් කෙනා හොඳ දේවල් හිතුවා නරක දෙයක් හිතුවා ඒක යාට අදාළ කාරණාවක් නෙවෙයි. ඉතින් මෛත්‍රිය නැති කෙනාට තමයි මේ දැනත්තා මට බනිනවා, මේ දැනත්තා මට අවලාද ලගනවා, මේ දැනත්තා මෙහෙම කිව්වා, ඒ ඔක්කොම හිතේ මෛත්‍රිය නැති කෙනා. ඉතින් මෛත්‍රිය තියෙනවා නම් කෙනෙකුට අනිත් අය කියන දේවල් අදාළ නැහැ. තමන්ගේ මෛත්‍රී සිතුවිල්ලෙන් ඉන්නකොට අනිත් අය මොනවා කරත් හිත වෙනස් වෙන්නේ නැහැ. ඉතින් අර උත්තරා බලන්න පිළිතුර තමන්ට මේ උණු වෙන දෙල්ලක් කරා මෛත්‍රී හිතේ නැති කරගත්තේ ඒකේ ආනිසංස තේින් ලැබෙනවා මේක. ඔය බුදුහාමුදුරන් කාලේ කතාව කියනවා අද සමාජයේ අපිට දෙක කියලා තුනකට දෙක ගන්න බැරි වුණාට ඕනෑ තරම් මේ මෛත්‍රිය වැඩිීමේ ආනිසංස පිටුනේ ඕන තරම් තියෙනවා. හැබැයි වැඩි තියෙන්නේ සමහරෙක් මේක හරියට දැනගෙන වඩන්නේ නැහැ. හරියට අවබෝධයෙන් වඩන්නේ නැහැ. හරියටම කෙනෙකුට පුළුවන් නම් තමන් එකේම මුලින්ම කතාවක් කිව්වේ අර ළමයාගේ උපමාව නේද? ඔය ළමයාගේ උපමාවෙන් බලන්න ගොඩාක් අය තමන්ගේ හදවතට එකකෝ හිතුවොත් එහෙම අර ලස්සන ළමයාට තමයි කැමති උනේ නේ. ඒ කියන්නේ මෛත්‍රිය කියන අපි කොච්චර වැඩුවත් හරියටම අල්ලගෙන මෛත්‍රිය වඩලා නැතිකමකි. අපි හරියට මෛත්‍රිය වඩනවා නම් දෙදෙනාම එක හා සමාන වෙනසක් නැහැ පිටු. ඒම කරන කෙනාට ඔය ආනිසංස අතට ලැබෙනවා. ඒක අපි හරියට වැඩි කරන්න ඕනේ. මේ වැඩි හරියට නොකර ආනිසංස ලැබෙන්නේ නැහැ කියන හිතලා ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා උත්තරාගේ කතාවෙන් අපිට පේනවා මේකනේ අපිට ඉන්නේ ඒවාගේ වසවිස වලින් මේ කිසිවකින් මෛත්‍රිය වඩන කෙනාට හානියක් වෙන්නේ නැහැ කියන්නේ. ඒ වගේම තමයි පිටුනේ දාස අග්නිවාග සංවා අවති. ඊළඟට පුවටං චිත්තං සමාධියති. මෛත්‍රිය සහගත කෙනාගේ හිත සමාධියටපත් වෙනවා. මෛත්‍රිය සහගත කෙනාගේ හිත සමාධියටපත් වෙනවා කියන්නේ මේක එකඟ වෙනවා. නේද? අර අපි මුලින් කිව්වා වගේ මෛත්‍රිය තියෙන කෙනාට වෛර කරන්න හේතු නැහැ. මෛත්‍රිය තියෙන කෙනාට දුක් වෙන්න හේතු නැහැ. තමන් මෛත්‍රියෙන් ඉන්නවා නම් මේ ඇරද්දාට දුක් වෙන්න, ඒක වෛර කරන්න, තව කෙනෙකුට හානියක් කරන්න, ඒවා හිතා ඉන්න වෙලාවක් නැහැ. ඒ නිසා ඒ ඇරද්දාගේ හිත බොහෝම සමාධිමත්. අරමුණක තියාගෙන නිවන දක්වා මෛත්‍රී භාවනාවෙන් නිවන ලබන්න බැහැ. නමුත් නිවනට මාර්ගය හදාගන්න පුළුවන්. මෛත්‍රී භාවනාව තුළ පිටුතුනේ අපිට ධ්‍යාන දක්වා ධ්‍යාන වැටීම දක්වාම ඉදිරියට යන්න පුළුවන්. ඒ වගේම ඒ මූලික පදනම් කරගෙන එම නැත්නම් මෛත්‍රී භාවනාවේ සමාධිමත් වීම පදනම් කරගෙන විදර්ශනා භාවනාව හරහා නිවන් දකින්න යන්න පුළුවන් කෙනෙකුට. ඒ නිසා මේ මෛත්‍රිය කියන එක පිටුතුනේ අපි කල්පනා කරන්න ඕන කාරණා තමයි ඒක. ගොඩාක් විට අපි හිතන්නේ මේ පින් කරන එක එමන් නැත්නම් මේ නිර්වාණ මාර්ගය ඒවා මේ අමාරුවෙන් කරන්න ඕන කාරණා නෙවෙයි පිටු. මේ මෛත්‍රී කරනවා කියන එක දැන් අපිට අමාරුවෙන් කරන්න ඕන කාරණාවක්ද නෑ. ඒක අපි වියදම් කරලා කරන්න ඕන දෙයක්ද නෑ. ඒ සිතුවිලි ටිකක් ඇති කරගන්න එක තමයි. ඒ සිතුවිලි ඇති වුණාම ඒක වචන බවටපත් වෙනවා. ඒ යහපත් සිතුවිලි ක්‍රියා බවටපත් වෙනවා ඊට පස්සේ. ඒ සිතුවිල්ල තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා මෛත්‍රිය පිටුනේ ඇති කරගන්න ඕන. ඒතර මෛත්‍රිය කියන එක කිව්වොත් ඉබේ ඇති වෙන දෙයක් නෙවෙයි. මෛත්‍රිය කියන එක ඉබේ ඇති වෙන්නේ නැහැ. මේ සංසාර ජීවිතේ සැරිසර කෙලෙස් වරික සත්‍යයේ හිතේ නිරන්තරයෙන් ඇති වෙන්නේ ලෝභය, ද්වේෂය, මෝහය. එතකොට ද්වේෂය කියලා කියන්නේ මෛත්‍රියේ අනිත් පැත්ත, විරුද්ධ පැත්ත. එහෙනම් අපි නිරන්තරයෙන්ම අපි
සාමාන්‍යයෙන් අපි පුරුදු වෙලා තියෙන්නේ මෛත්‍රියෙන් තොරව ඉදී හිත සිතුවිලි ඇති වෙන්නේ. එහෙනම් මෛත්‍රිය කියන්නේ ඉදී ඇති වෙන දෙයක් නෙවෙයි. ටිකෙන් ටික භාවනාවක් විදිහට වඩලා හෝ වෙනෙහි කරලා කොහොම හරි ගමවේදීකින් මේ මෛත්‍රිය ටිකෙන් ටික අපි හිතේ ඇති කරගන්න ඕන. ඒ ඇති කරගත්තාම ඊට පස්සේ ඔබ ටිකෙන් ටික හිත නිකම්ම මෛත්‍රියට පුරුදු වෙනවා. ඊළඟට බලන්නකො මුඛවන්නෝ විපස්සීදති. මෛත්‍රිය වඩන කෙනාගේ මුහුණ බොහොම ලස්සන වෙනවා. මුහුණ ලස්සන වෙන්න හේතුව තමයි මෛත්‍රිය. මෛත්‍රියව වඩන කෙනාගේ හිතේ අයහපත් සිතුවිලි නැහැ. හෘද වස්තුව හදේ රූපයන් ටික බොහොම ලස්සන වෙනවා. විවිධ වෙනවා. ඒත් එක්ක මේක බාහිරින් පේන්න ගන්නවා. මෛත්‍රිය වඩන කෙනාගේ හිතේ පිරිසිදු වෙනවා වගේම ශරීරයත් පිරිසිදු වෙනවා. මුහුණත් පිරිසිදු වෙනවා. දකින්න තව කෙනෙක්ව අසුරු කරන්න මිනිස්සු කැමති වෙනවා එවැනි අයව. ඒ නිසා මෛත්‍රිය වඩනවා කියන එක බාහිරිනුත් දෙයින් පටන් ගන්න කාරණාවක් වෙනවා මේකතුනේ. ඊළඟ කාරණාව තමයි අසම්මූලෝ කාලං කරෝති. මෛත්‍රිය වඩන කෙනා සිහි මුලා වෙන්නේ නැහැ. අපි දැකලා තියෙනවානේ සමහරක් අය නේද? මරණයටපත් වෙන්න ලං වෙච්ච කාලේ සිහි මුලා වෙලා බොහෝමයක් දෙනාට ඔබ වෙනවා. නේද? සිහි මුලා වෙලා වෙන කාරණා කියා තමන් කවුද කියලාවත් දන්නේ නැතුව මේ සිහි කල් වෙලා තමයි මේ මරණ වෙන්නේ. බහුතරයක් දෙනා. මේ මෛත්‍රී ජීවිතේ හරියට පාරමිතාවක් විදිහට වඩනවා නම් සිහි මුලා වෙන්නේ නැහැ. අර මරණයටපත් වෙන අවසාන මොහොත දක්වාම තමන් කවුද? ඒ වගේම කල යුත්තේ මොකක්ද කියන අදහස යාගේ හිතේ තියෙනවා මේ. ඒකත් බොහෝම වැදගත් ජීවිතේ මේ මොහොතම තාම වැදගත් කාරණාවක් තමයි පිටුදේ නොමුලාව කලුරිය කරන්න ලැබෙන එක. මම නැත්නම් මුලාවටපත් නොවි මැරෙන්න ලැබෙන එක කොයිතරම් ජීවිතේ භාග්‍යයක්. සල්ලි කොච්චර මේ සල්ලි අඳු පිටින් තිබ්බත් වැඩක් නැහැ. මරණයේදී ඒක අදාළ වෙන්නේ නැහැ. අපිට කොයිතරම් කීර්තියක් තිබ්බත් අදාළ නැහැ මරණයේදී. හිත අදාගන්න එක අදාළ වෙන්නේ නොමුලා වෙන්න එක හේතුවක් වෙන්නේ. අපිට කොයිතරම් පරිවාර සම්පත්තියක් හිටියත් මරණයේදී ඒක අදාළ වෙන්නේ නැහැ පිටු. එහෙනම් අපි මේ ජීවත් වෙන කාලේ කරගන්න හොඳ දේවල්, සතු කරගන්න හොඳ දේවල්, ඒ වගේම පුරුදු කරන හොඳ ගුණාංග තමයි අපිට වැදගත් වෙන්නේ. නිසා කෙනෙකුට නොමුලාව කල්පනා කරන්න ලැබෙනවා කියන්නේ. හිත විවිධ විදිහට වෙනත් අරමුණු කරා යන්න නැතුව හරි අවබෝධයෙන් යුක්තව ජීවිතේ කෙලවර කරන්න ලැබෙනවා නම් ඒක මේ මිනිස්සෙක් ලබන ඉතා ඉහළම භාග්‍යයක්. ඔන්න ඒක කරගන්න පුළුවන් කියන්නේ අන්තිම මොහොතේ උත් කරගන්න බෑ. ඒක බැරිද ලං වෙලා ඕක කරන්න බෑ කාටවත්. දැන් ජීවත් වෙන කාලේ ටිකෙන් ටික පුරු කරන්න ඕන. මේ මෛත්‍රී භාවනාව වඩන කෙනෙකුට අන්න ඒ ආනිසංසය ලැබෙනවා. ඊළඟට උත්තරින් අපටි විච්ඡන්තෝ බ්‍රහ්ම ලෝකෝ බොදෝ හෝති ආසානී කියන පිටුනේ යම් කෙනෙක් මෛත්‍රියෙන් යුක්තව කටයුතු කරලා මෛත්‍රී සිතුවිලි වලින් ඉඳලා නියමරලෝකයෙන් පස්සේ බ්‍රහ්ම ලෝකයට යනවා කියලා. දැන් මෙතන පිටුනේ එකම එක ආනිසංසයක් විතරයි පරලෝක ජීවිතයේ තියෙන්නේ නේද? බ්‍රහ්ම ලෝකයට යනවා කියන්නේ. අනිත් ටික ඔක්කොම මේ ජීවිතේම ලැබෙන ආනිසංස. දැන් ගොඩාක් අය හිතන දෙයක් නේද මේ උදාහරණ කියන්නේ මේ ජීවිතේ නෙවෙයි පරලෝක ජීවිතය ගැන කියනවා කියන්නේ. එහෙම එකක් නැහැ. මේ හැම දෙයක්ම බලන්න මෙතන මේ මෙලොව ජීවිතයේ යහපත සඳහා මෙලොව ජීවිතයේ ලැබෙන ආනිසංස තමයි තියෙන්නේ. ඒ නිසා උඩ යම් කෙනෙක් මෛත්‍රිය හරියට වඩනවා නම් මෛත්‍රිය පාරමිතාවක් විදිහට පුහුණු කරනවා නම් යාට ඔය ආනිසංස ටික ලැබෙනවා මේක. ඊළඟට මේ මෛත්‍රිය බුදුහාමුදුරු කොයිතරම් වර්ණනා කරනවාද කියන කාරණාව පිළිබඳව අපිට දැක ගන්න පුළුවන් වේලාම සූත්‍රය. මේ අයිනම වේලාම සූත්‍රයෙන් වෙනම බණක් කියලා තියෙනවා අර දන් දීම ගැන. ඔබට මේ කාරණාව කෙටියෙන් වත් කරන්න මේ මෛත්‍රිය කියන කොයිතරම් ප්‍රබලද කියලා හිතන්න. මේ වේලාම සූත්‍රය කියන්නේ මේකට වේලාම ප්‍රාර්ථනය ඔබට මතක ඇතිද? අර මේ දවස් 7ක් මුළුල්ලේ
84,000 ගානේ රත්තරන් පාත්‍රා රත්තරන් හෙන්ඩි අනම්මන දන්නුන කියවට නේද? දවස් 7ක් මුල්ලේ විශාල පිරිසකට කණ්ඩක් දුන්නා කියලා. ගෙදරදී ඔක්කොම දුන්නා. හැබැයි දීලා ඒ දාණය ආනිසංස දානයක් උනේ නැහැ කිව්වා. හේතුව තමයි මොකද්ද? එතන අබුද්ධෝත්පාද කාලයක දුන්නේ කිසිම සීලයක් තියෙන මොනසෙක් දෙන්න ආවේ නෑ. එහෙම කියලා අපි කිව්වා මොකද්ද? අර දාණයට වඩා යම් කෙනෙක් සෝවාන් වෙලා ඉන්න කෙනෙකුට දෙන දාණය උතුම්යි. සෝවාන් 100 දෙනෙකුට දෙන දාණයට වඩා සකෘදාගාමී එක්කෙනෙකුට දෙන දාණය සකෘදාගාමී 100කට වඩා අනාගාමී එක්කෙනෙකුට දෙන දාණය අනාගාමී 100කට වඩා රහතන් වහන්සේ නමකට රහතන් වහන්සේලා 100කට වඩා පසේ බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරු 100කට වඩා බුදුරජාණන් වහන්සේ නමකට බුදුරජාණන් වහන්සේ නමට පවත්වන පූජාවට වඩා ආනිසංසයි කියොක්කත් සාංගිකව දෙන දාණය බුදුහාමුදුරුවෝ ඒකට ආයිති වෙන නිසා ඊළඟට ඒ සාංගික දාණයට වඩා ආනිසංසයි කියොක්කත් සාංගික දාණයට වඩා ආනිසංසයි කියොක්කත් වඩවණක් හදනවා නම් සාංගික දාණයට වඩා ආනිසංසයි විහාර මන්දිරයක් හදනවා නම් එයි අරක එකපාරයි මේ වඩමඩුවක් කියන හදුවොත් එහෙම අවුරුදු කීයක් මිනිස්සු වරක් අහලා තමගේ හිත හදාගන්න දහස් ගාණක් තියෙනවා. ඊට පස්සේ එන්නේට ඔක වැඩි වුණා. එහෙම කියලා බුදුහාමුදුරුවෝ ඊට පස්සේ දේශනා කරනවා ඔය පන්සල් හදනවාට වඩා ආනිසංසයි මේ ලෝකයේ යම් කෙනෙක් එක මොහොතක් මේ ඇසිපිය හැදෙන තරමක් ප්‍රමාණයක් යම් කෙනෙක් අනිත් අයට මෛත්‍රිය වඩනවා නම් අර ඔක්කොටම වඩා ඒක වටිනවා ඊට වඩා ආනිසංසයි බලන්න කොටේද එතකොට දැන් මේ බුදුදහමේ පිටුනේ අපි කළ යුතු කාර්යයන් තියෙන්නේ දැන් අපි අද හිතන්නේ බාහිරින් කළ යුතු දේවල් ඊළඟට තමයි අන්තිම බුදුහාම කියන්නේ මේ මෛත්‍රී කරනවට වඩා වටිනවා මොකද යම් කෙනෙක් අනිත්‍ය මෙනෙහි කර ගන්නවා නම් ඒ ඔක්කොටම වඩා ඒක තමයි ඉහළම ප්‍රතිලාභය නැත්නම් ඉහළම ආනිසංස විදිහට දක්වලා තියෙන්නේ. ඊට යටින් තියෙන විමුක්තිය හැම දෙයකටම වඩා මොකද්ද? මෛත්‍රිය වැඩි. එහෙනම් බුදුහාමුදුරුවෝ හැම තැනකම ආමිසයට වඩා ප්‍රතිපත්තියමයි අගය කළේ. ඒක බලන්න මේ මෛත්‍රිය වඩනවා කියන්නේ කොයිතරම් වටිනවද කියලා. එහෙනම් Tamanටත් ආනිසංස ලැබෙනවා මෛත්‍රිය වැඩිම තුළ අනිත් අයටත් මේ මෛත්‍රිය වැඩිම තුළ ආනිසංස ලැබෙනවා මේ. ඉතින් මෛත්‍රිය වඩන කෙනාට හිත සමාධියට ගන්න පුළුවන්. ඒ සමාධියට අරගෙන ඒක විදර්ශනාව කරා ඊළඟට මෙහෙවන්න පුළුවන්. ඒ නිසා මෛත්‍රිය වැඩි වීම කියන එක ඒ තරම් වටිනා කාරණාවක් වෙනවා. බලන්න මේකද මේ මෛත්‍රිය වඩනවා කියන එක කොයිතරම් මිනිස් ලෝකේ පැවති වෙනවද කියලා. පුදුමාකාර විදිහට මිනිස්සු ආකර්ෂණය වෙනවා. පුදුමාකාර විදිහට මිනිස්සු හැමති වෙනවා. දැන් අර මම මුලින්ම මේ කාරණාවල ප්‍රවේශයේදී නැත්නම් මේ දේශනාවට ප්‍රවේශයේදී කිව්ව ඇමරිකාවේ මේ දවස්වල පයින් වඩින හාමුදුරුවෝ. පිටුනේ කොයිතරම් ඒ හාමුදුරුවෝ මෛත්‍රී සහගතව තමයි මේ වැඩ කරන්නේ. ඒකට දැන් ඒකදී අපි කියන්න ඕන කාරණාව තමයි දැන් මේ හාමුදුරුවෝ මේ කොයිතරම් මෛත්‍රී සහගතව වැඩ කරනවද කියනවනම් දැන් මේ ඇවිදගෙන යනකොට අර එක මිනිස්සෙක් මේ ආමුදුරු පරිණම ඇවිල්ලා. තාමත් පරිණම. ඒ උනාසල බොහොම මෛත්‍රියෙන් අහගෙන ඉඳලා ඉවර වෙලා මේ මිනිස්යාම තමන් ගැන දුක් වෙනවා ඉතින්. ඒ ආමුදුරු ප්‍රායෝගිකව මේ මෛත්‍රී සහගත වැඩ කරනවා කියන්නේ ඒකෙදි අද මුළු ලෝකයේම අවධානය දිහා යොමු වෙලා තියෙනවා. මිනිස්සු නගරවලට ඇවිල්ලා දෙපැත්තේ පාර දෙපැත්තට එකතු වෙලා මේ ආමුදුරු වඩින දිහා බලාගෙන ඉන්නවා. ඒගොල්ලෝ බොහොම මේ ඉගෙන මේ සාදුකාරය දෙන්නේ අපි වගේ රටවල් වල නේද? ඒගොල්ලෝ අත්කොලස දෙවි බොහොම සතුටින් මේ දිහා බලාගෙන ඉන්නවා. මේ මෛත්‍රී සහගත වීමේ ආනිසංසනේ දැන් හිතන්න බලන්න යුද්ධයකට වගේ යනවා නම් මොහොම මිනිස්සු වෙනවද? නෑ නේද? ලෝකේ කැමති නෑ මිනිස්සු වගේ කියනවා. මේ මෛත්‍රිය කරුණාව තියෙන තැනට ලෝකේ හැමදෙනාම කැමති වෙනවා. එතකොට මේක පිළිබඳව ප්‍රායෝගික ජීවිතය අපි
ඇති කරගත යුතු ගුණාංගයක් සිතුවිල්ල. ඒ සිතුවිල්ල යම් කෙනෙක් Tamanne හිතවත් අය විතරක් කරනවා නම් එතන සැබෑ මෛත්‍රියක් නෑ. Tamanne හිතවත් අහිතවත් හැම දිනාට එකම සිතුවිල්ලකින් ඒ අයගේ යහපත ප්‍රාර්ථනා කරනවා. ඒ අයගේ යහපතක් වේවා කියලා හිතනවා නම් අන්න එතන තමයි සැබෑ මෛත්‍රිය පිහිටලා තියෙන්නේ. ඔබ හැමදෙනාම ඔබගේ ජීවිතය තුළ මේ මෛත්‍රී සිතුවිල්ල ඇති කරගෙන කටයුතු කරන ලෙස සිහිපත් කරමින් ධර්ම දේශනාව ආර කරනවා ධර්ම ශ්‍රවණය කළ ඔබ හැමදෙනාටම. ඒ වගේම දෙවියන්ට කරුණෙන් වගේ පින් අනුමෝදන් කරමු. දෙවියන් පතන්නා වූ බෝධියකින් උතුම් නිවන් සුව ලබා ගැනීමට දෙවියන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු ප්‍රාර්ථනා ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරන්ති. ඒ වගේම මුලින්ම සඳහන් කරන්නේ නන්දාරාම මහත්මිය ඇතුළු මේ පවුලේ මේ පරලෝ යන දෙදෙනා සිළු දෙනාටම ධර්ම ශ්‍රවණය කළ ඔබ නම් යම් කෙනෙක් මේ පරලෝ ගිහිලා පින් බලාපොරොත්තු වෙන. ඒ හැම දිනාටම මේ පින් ලැබේවා. අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවන් සුව ලබා ගැනීමට මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු ප්‍රාර්ථනා කරත් ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ